වර්තමාන ලෝක යුද තත්ත්වයේ හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති මෙරට ජනතාව ඉන් මුදවා ගැනීමේ අරමුණු කර ගනිමින් රජයේ නවතම ආර්ථික සහන පැකේජය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළා. ඒ සඳහා ආර්ථික අපහසුතාවලින් පීඩා විඳින ජනතාවගේ මුහුණට සිනහවක් ගෙනීමෙන් අස්වැසුම දීමනාව විශාල ලෙස ඉහළ නැංවීමේ පුවත විශේෂයි. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම විශේෂ සහන පැකේජයේ සජීවී තොරතුරු මෙසේය. රුපියල් 17,500ක් පැවති අස්වැසුම ඉහළම දීමනාව අප්‍රේල් මාසයට පමණක් රුපියල් 25,000 දක්වා අතිවිශාල ලෙස ඉහළ දමා තිබෙනවා. රුපියල් 10,000ක දීමනාව ලබන පවුල් වලට දැන් රුපියල් 15,000ක දීමනාවක් හිමි වන අතර අනෙකුත් සියලුම අස්වැසුම ලාභීන්ට රුපියල් 2,500ක අමතර දීමනාවක් එකතු කිරීමට රජය තීරණය කර ඇති බව අනුර කුමාර දිසානායක මහතා පැවසුවා. අලුත් අවුරුදු සමයේ බඩු මිලත් එක්ක හෙම්බත් වෙලා හිටපු ජනතාවට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට මැවිත් ලබා දුන් මේ විශේෂ සහනය ඇත්තටම අස්වැසුම් ලාභීන්ට ඉතාමත් සහනයක් වනු නිසැකයි. මේ එළඹෙන අවුරුදු මාසයේ අස්වැසුම් ලාභීන්ට නම් සැබෑ ලෙසම අවුරුදු සතුට පිරුණු මාසයක් වනු නිසැක මේ අප්‍රේල් මාසයේ අස්වැසුම් ලාභීන්ට නම් සැබෑ ලෙසම සතුට පිරුණු අවුරුද්දක් වනු නියතයි.